හිටියා මට අසනීප වෙලා හිටියා ඒ නිසා පොසොන්දාට පහුවදා නම් අපි පන්සල් ගියා. ඉතින් මිදුලතු ගෑවට පස්සේ මගේ ප්‍රථම රාජකාරිය තමයි මෙන්න මේක. මං අපේ හස්බන්ඩ් කියලා හදාගත්ත ලේනුන්ට කෑම දාන ලෑල්ලක්. ඉතින් ඒකට හැමදාම උදේට කෑම දාන එක දැන් මගේ පුරුද්දක් වෙලා තියෙනවා. ලේනු කිව්වට මේක ලේනු විතරක් නෙවෙයි කුරුල්ලෝ. සමහර වෙලාවට රිලව් පවා එනවා කෑම කාලා යන්න. දැනටමත් කුරුල්ලෙක් ඉන්නවා එහා පැත්තේ ජෑම් ගහවල දැක්කද දන්නේ නැහැ. ඉතින් ඊළඟට මම කරන්නේ උදේට බුද්ධ පූජාව තියාගන්න එක. ගෙදර වැඩ පටන් ගන්න කලින් පහන තියලා බුද්ධ පූජාව පූජා කරලා ඒ දේවල් කරලා තමයි මම ගෙදර වැඩ පටන් ගන්නේ. මොකද එතකොට හිතට හරි සැනසීමක් දැනෙනවා. ඒ වගේම තමයි දවසත් හරි නැවුම්. ඔන්න ඉතින් දැන් ගෙදර වැඩ පටන් ගන්න හදන්නේ. ඉස්සෙල්ලම කරන්නේ ජනෙල් ටික ඇරලා වටේට උලංගේ ඇතුළට එන්න හදනවා. ඊට පස්සේ තමයි මම ගේ අතු කාලා ගෙවල්ස් කරන්න පටන් ගන්නෙ. බබත් ඇහැරලා ඉන්නේ. එයාත් ඉතින් වෝකර් එකට වෙලා හෙට මෙහෙට ඇවිද ඉන්නවා. සමහර වෙලාවට ඇවිල්ලා මගේ කකුලෙත් හැප්පෙනවා. එයාවත් තියාගෙන ඉතින් මම කොහොම හරි වැඩ ටිකක් කරගන්නවා. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක නෙමෙයි. පළවෙනි වීඩියෝ එක කලින් දැම්මට ඉතින් මේක ටිකක් වැඩිපුර වෙලා අරන් කරන පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් ගොඩක් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලා වැරදි දේවල් තියෙනවා නම් ඔයාලා මට ඒව පෙන්නලා දෙන්න. මෙතනින් ඉස්සරහට ලස්සන වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් කොහොම කරගන්න පුළුවන් ඒද කියලා. ඊළඟට මම මේ හදන්නේ මගේ කාමරය අස් කරගන්න. මම මෙතන කාමරය අස් කරන අතරේ බබා ගිහලා කුස්සියේ. එයා කුස්සියේ තනියම නිසා ඉතින් මම මේක මෙතන මෙහෙමම තියලා කුස්සියට යන්න ඕනේ. ඕම් පේනවනේ ඉතින්. එයා ඇවිල්ලා කුස්සියේ දැන් අපේ ලෝණු රාකේ එහෙම ඇදලා දාලා ඔක්කොම වට්ටලා තිබ්බේ. මම ඉතින් දැන් එහාට කරා. දැන් එයාත් පොඩක් නිදිමත යඬනවා. එයාව නිදි කරලා අස් කරන්නම් කියලා. ඔන්න ඉතින් වෙලාව පේනවනේ ඔයාලට. දැන් 11ටත් ළඟයි. ඉතින් මම එයාව නිදි කරා. ඇත්තටම නිදාගත්තාම හරියම පාළුයි. මොකද ගෙදර තියෙනවනේ සද්දේ මුකුත් නැහැ. හිටියානම් එයා එහෙට මෙහෙට දඟල ඉන්නවනේ. දැන් නිදාගත්තාම හරියම පාළුයි. මම ඉතින් එයා නිදාගත්තට පස්සේ ඉතින් ගිහින් ඉස්සලම කරන්නේ රෙදි ටික හොදන එක. රෙදි ටික හොදගෙන මමත් නාලා ඊට පස්සේ තමයි අනිත් වැඩ කරන්නේ. හැමදාම ඉතින් මේ වගේ තමයි. බබාව නම් උදේ 8:00 විතර වෙද්දි හැමදාම නාව ගන්නවා කොහොම හරි. එයාව නාවලා එයාට කවලා ඒ ටික කරගන්න උදෙන්ම. ඊට පස්සේ ඉතින් මම ගෙදර වැඩ කරන්න පටන් ගත්තට පස්සේ එයාට නිදිමත ආවම එයාව නිදි කරලා ඊට පස්සේ තමයි ඉතින් මගේ ගෙදර වැඩ වලින් භාගයක්ම කරගන්න වෙන්නේ. චූටි බබෙක් ඉන්න අම්මලා ඉතින් කොහොමද වැඩ කරගන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හරි මහන්සි තමයි. ඉතින් ඒ වුණාට ඉතින් අපි යාලවත් බලාගෙන අපේ වැඩත් කරගන්න එපයි කොහොම හරි. මේ දවස්වල ඉතින් මෙහෙට ගොඩක් අවුව තියෙන නිසා රෙදි වේල ගන්න එක නම් ඉතින් මහා අමාරුවක් නෑ. කීයට හේදුවත් හවස් වෙද්දි වේලලා ගෙට ගන්න පුළුවන්. ඔයාලා දැක්කද දන්නේ නැහැ මෙතන කොච්චර අවුව තිබ්බත් චූටි ළමයි ඉතින් පාරේ සෙල්ලම් කරනවා. කොච්චර අවුව තිබ්බත් එයාලට ඉතින් ගානක් නැහැ චූටිනේ. මමත් ඉතින් අපේ පපාව හවසට නම් ওই පාරේ පුටුවේ තියාගෙන ඉඳගෙන ඉතින් එයාලා සෙල්ලම් කරනවා බලන්න දෙනවා. අවුව වෙලාවට නම් ඉතින් ගේන්නේ නැහැ අවුවසර වැඩි නිසා. දැන් ඉතින් අර ඉස්සෙල්ලා නවත්තපු ටික අස් කරලා ඉවර වෙලා සිංක් එකත් හේදුවට පස්සේ තමයි ඉතින් වැඩ ඔක්කොම ඉවර වෙන්නේ. හැමදාම වගේ ඉතින් සිංක් එක හේදුවට පස්සේ තමයි හිතට දැනෙන්නේ දැන් ඉතින් වැඩ ඉවරයිනේ කියලා. හිතට මාර සැනසීමක් දැනෙනවා ඒක හොදලා ඉවර වෙද්දි. ඔන්න බලන්නකො ඉතින් අස් කරලා ඉවරනාට පස්සේ මගේ කුස්සිය ලස්සනයිද කොහොමද කියලා ලොකු නෑ ඉතින් චූටි ඒ උනාට ඉතින් ලස්සනයිද බලන්නකො.
ඉන්න ගමන් පැලාරෝමේවත් හිටවනවා. ඉතින් මේ දැන් මිරිස් පැල දෙකක් විතර හැදිලා තියෙන්නේ. දැන් මලුත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ දැන් කරල් එන්න ළඟයි. ඉඟුරු පැල මේ අනිත් උරවල් නම් මම මේ හදලා තියෙන්නේ රටකජු. රටකජු අර මේ කන්න තම්බන්න ගෙනාපු රටකජු ඇට දෙක තුනක් ඉතින් හිටවලා බැලුවා පැල වෙයිද කියන්න නම් දන්නේ නැහැ. බලමුකෝ. ඔන්න ඉතින් ගෙදර වැඩත් ඔක්කොම ඉවර වෙලා ආවිල්ලා බලද්දි මෙයා තාම හොඳටම නිදි. ඉතින් මං එයා නිදා ගන්න අතරේ මමත් නාගත්තා. මොකද ඇහැරුණාට පස්සේ මුකුත් කරන්න බෑ. ඉතින් පවුනේ ළඟ ඉන්නත් එපැයි. ඒ නිසා මං ටගල නාගා. නාලා කරලා ඇවිල්ලා ඉතින් ඔන්න එයාත් ඉතින් ඇහැරුණා. බලන්නකෝ එයා ඇහැරුණාට පස්සේ මුණ තෝති බබ්බි අම්මගේ තෝත බබ්බෝනේ ඔය අම්බෝටි කොපුතේ තාත්තා ඔන්න ඉතින් මං උදේට කන්න යන්නේ දැන්. මං උදේ වට්ටක් හදලා සැමන් තෙල් දාගත්තා. ඉස්සරහ ගෙදර බබාලා දෙන්න ඇවිල්ලා ඉන්නවා. අපි බබත් එක්ක සෙල්ලම් කරන්න. මං ඉතින් එයාලා දෙන්නත් එක්ක පොඩි එක්කෙනාව සෙල්ලම් කරන්න තියලා චුට්ටක් කන්න හදන්නේ. කන එකත් ඉතින් අර ලස්සනට හැඩ කර කර රස කර කර කන්න වෙලාවක් නෑ. ඉතින් බබාව බලා ගන්නත් ඕනේ. ඉතින් ඒ නිසා ටගා කොහොම හරි කන්න තමයි බලන්නේ. ඉතින් මාත් කාලා ඉවරුණාට පස්සේ බබාවත් අරගෙන මං එනවා. අපි ගේ පිටිපස්සේ තියෙන පාරක් ඒ පාර පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් බබාවත් තියාගෙන මටත් රටකජු ටිකක් හම්බුණා. ඒ ටිකත් කකා ඉතින් පිටිපස්සට වෙලා ටිකක් ඉන්නවා. දැන් මෙයා මේ අඬන්නේ මේ යට රටකජු ඕනෙලු. රටකජු ඉතින් කන්න බෑනේ. ඒ නිසා රටකජු පොත්තක් ගලවලා දුන්නා තේ තියාගෙන ඉන්න. ඉතින් එයත් එක්ක කොහොම ඉඳලා තව ටිකක් හවස් වුණාම ආයෙ ගෙදරට යනවා. යට නිදිමත වෙනවනේ. ඉතින් එතකොට ගිහින් නිදි කරනවා. ඊට පස්සේ ඉතින් ආයෙ හවස වැඩ ටික පටන් ගන්න තමයි තියෙන්නේ. ඔහොම තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ බබත් එක්ක. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලා බලන්න එනකම් ගිහින් එන්න. සතුටින් ඉන්න.